2025 අයගේ එක්සෑම් එකට තව සාමාන්‍යයෙන් දවස් 20ක 22ක වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒතකොට මේ වෙද්දී අපි ප්ලෑන් කරලා තියෙනවා නොනවතින රැල්ල කියලා පොඩි වැඩක්. මේකෙදි කරන්නේ මේ සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට අපි ඉනෝකඩික් ඕකඩික් වලට ගොඩක් ෆෝකස් කරනවා. ඒවට අවසාන කාලෙදී සෙමිනාර් එනවා. ප්‍රශ්න කරනවා. අපිත් එහෙමයි සෙමිනාර් කරා ප්‍රශ්න කරා. ඒ වගේ එක එක දේවල් කරා. මේ දවස්වලත් දැන් යන ගමන් අපි ඕකඩික් එහෙම ප්‍රශ්න වගේක් කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. හරිද? හැබැයි දැන් ගොඩක් වෙලාවට ෆිසිකල් පාඩම් වලට මේ දවස්වල ළමයිගේ ෆෝකස් වෙන එක පොඩ්ඩක් අඩු වෙනවා. ෆිසිකල් කෙමිස්ට්‍රි වල ගොඩක් ලකුණු ප්‍රමාණයක් පේපර් එකේ තියෙනවා. සමහර ළමයින්ට අර මේ දවස්වල අර වැඩිපුර අමතක වෙයි කියලා ඉනෝකඩික් ඕකඩික් කර්මාන්ත ජෙනරල් පාඩම් කරන්න ගිහිල්ලා අර ෆිසිකල් වල දෙන ෆෝකස් එක පොඩ්ඩක් අඩු කරගන්න. ඒකින්ද ඒකට පොඩි ප්ලෑන් එකක් ගහලා තියෙනවා නවතෙන් දැල්ලා කියලා මේකෙදි කරන්නේ. අපි මේක පටන් ගන්නෙ ලබන අඟහරුවාදා. ඒ කියන්නේ ඔක්තෝබර් 21. ඔක්තෝබර් 21 අඟහරුවාදා පටන් අරගෙන සාමාන්‍යයෙන් අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා කියන මෙන්න මේ දවස් පහේ. මේ දවස් පහේදී ෆිසිකල් පාඩම් පහක් අරගෙන මේ ෆිසිකල් පාඩම් පහේ MCQ එහෙම නැත්නම් තියරි පොයින්ට්ස් අපි ලියනවා. මේක විශේෂයෙන්ම MCQ පේපර් එකට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. හැබැයි ඒ වුණාට රචනා පේපර් එකේදී රචනා ගන්න ඕන තියරි ටිකත් මේකෙදි මතක් කරනවා. ඒ කියන්නේ මේක පොයින්ට්ස් විදිහට ලියාගෙන යනවා පාඩම මුල ඉඳන් රිවයිස් කරනවා පොඩි සමරියක් පොයින්ට්ස් ටිකක් විදිහට ලියාගෙන යන්න. මේ වැඩේට උපරිම වශයෙන් සාමාන්‍යයෙන් පැයකමාරක් පැය දෙකක් වගේ කාලයක් තමයි යන්නේ. මේක සාමාන්‍යයෙන් දැන් මමත් අනෙක් ක්ලාස් ටිකත් එක්ක තමයි මේ වැඩේ කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ දවස්වල ඉතින් 2026 27 පන්තිත් තියෙනවා. තව ඊට අමතරව ඕගොල්ලන් 25 ගේ ෆයිනල් මිෂන් එකේ වැඩක් තාම යන ගමන් තියෙන්නේ. ඒකින්ද සාමාන්‍යයෙන් අපි මේක රෑ 10ට තමයි පටන් ගන්න ප්ලෑන් කරලා තියෙන්නේ. රෑ 10 ඉඳන් සාමාන්‍යයෙන් 11:00 12 වගේ වෙනකම් පැයකමාරක දෙක කාලයක් ඇතුළත සාමාන්‍යයෙන් පාඩමක් සම්පූර්ණයෙන් MCQ පොයින්ට් ලියලා ඉවර කරන්න හදන්නේ. පාඩම් පහ මෙන්න මේ විදිහට. ඔක්තෝබර් 21 අඟහරුවාදා චාලක රසායනය කරනවා. චාලක රසායනයේ MCQ පොයින්ට් ටික ලියනවා. ඊට පස්සේ ඔක්තෝබර් 22 බදාදා රසායනික සමතුලිතතාවයේ පොයින්ට්ස් ටික ලියනවා. ඔක්තෝබර් 23 බ්‍රහස්පතින්දා අපි කලාප සමතුලිතතාවයේ පොයින්ට්ස් ටික ලියනවා. ඊට පස්සේ ඔක්තෝබර් 24 සිකුරාදා අපි ආයනික සමතුලිතතාවට දාලා පොයින්ට්ස් ටික ලියනවා. ඒ වගේම ඊට පස්සේ ඔක්තෝබර් 25 සෙනසුරාදා අපි සම්පූර්ණයෙන්ම විද්‍යුත් රසායනයේ පොයින්ට්ස් ටික ඉවර කරලා ලියලා මේ වැඩේ ඉවර කරන්න හදනවා. ඒතර මේකෙදි මේ 11 වෙනි පාඩමෙන් පටන් ගන්න 13 වෙනි පාඩම වෙනකන් සියලුම MCQ පොයින්ට්ස් ටික තියරි පොයින්ට්ස් ටික ලියන්න හදන්නේ. මේකේ සෑහෙන ලොකු වැඩක් වෙයි. ඉතින් එතනින් පස්සේ ඔක්තෝබර් 25 වෙනිදා මම කියන්නම් 25 වෙනිදා ඉඳන් සාමාන්‍යයෙන් තුරු දවස් ටිකේ ප්ලෑන් එක කොහොමද යන්නේ කියලා. මේක හැබැයි ලංකාවේ හැමෝටම ෆ්‍රී කරන වැඩක්. ඕනම ළමයෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් YouTube එක හරහා. මේකට ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ෆ්‍රී. ඒකින්ද යාළුවන්ට මේ පණිවිඩය කියන්න මම හිතන්නේ පාඩම් පහක් රිවයිස් කරගන්න පුළුවන් ෆිසිකල් පාඩම් පහක්. ඒ කියන්නේ මුලින් ඉඳන් සම්පූර්ණයෙන් MCQ වලට පොයින්ට්ස් ටිකත් එක්ක රිවයිස් කරගන්න පුළුවන්. ඒකින්ද මේක සාමාන්‍යයෙන් හැමෝටම ප්‍රයෝජනවත් වෙන වැඩක්, ෆ්‍රී කරන වැඩක්. ඒකින්ද යාළුවෝ දැනුවත් කරන්න. එහෙනම් අපි ඔක්තෝබර් 21 අඟහරුවාදා නොනවතින රැල්ලත් එක්ක හම්බෙමු රෑ 10ට විජිත් හේමචන්ද්‍ර YouTube channel එකත් එක්ක.